දහදියදලේ බිඳුද සවියවී මනුදම කරැස්වලු පෙරට සැදී යදිබිමක අසුවෙන්න කඩුලු බිදී නෙක සොයුරුදම් රැඳිව පේලි සැදී Oke, hardware. මේක හරියන්නේ නැහැ අක්කේ. කී හරි එකතු කරලා ගෑස් එකක් ගන්න ඕනේ. බෙහෙත් ටික බිව්වද? බෙහෙත් ටික බිව්වද අක්කේ? නම් දෙකුණානේ. අයියෝ. මම හැමදාම කියනනේ බෙහෙත් ටික බොන්නේ කියලා. මොකද මම මේ කලබලේ අර එහා ගෙදර වුණු දුවගෙන එනවා. අනේ අප්පච්චි මම මේව තේරෙන්නේ නැහැ. අනේ මයි දුවේ මං කොහොමද ඔය කියලා දෙන්නේ? මම ඕවා දන්නවා කියලා එකක්කේ. බලන්නකෝ. අර අයියාමත් අහගත්තා. අනේ ඉතින් එයා කියලා දෙනකොට බැරිය යුද්ධ කරන්නේ ටිකට් කරන්නේ. මයි දුවේ අයියගෙන් ආදරෙන් එවුණා අයියා කියලා දෙන්න තු ඉන්නේ නෑනේ. මොකද්ද මේ තාත්තගේ දෝනියන්දගේ කතාව? නෑ මේ දුව පාඩමක් අහනවා. මට හිතා ගන්න බෑ මොනවද කියලා. මම කිව්වා අයියගෙන් අහගන්න කියලා. මම කිව්වා අපි මේව දන්නේ එකක්කේ. ඒකනේ ඉතින් පුතේ අයියාගෙන් අහගන්න එපායි. අනේ අම්මේ අයියා කියලා දෙන පාඩමක් නෑ. එහෙම කියන්න එපා. අයියට කිව්වනම් කියලා දෙයි. ඔයා මේ තේ ටික බොන්න. කියා දෙයි. අතත් මේ මගුල ඉන්ටර්විව් එක ෆේරනේ. මුන්ගේ ඉන්ටර්විව් පාස් වෙනවා ලොකු ලොක්කන්ගේ සම්බන්ධකම් කතා කරන්න වෙනවා. මගුල්. මදම් මේ කරන්න බෑ. අම්මේ. මොකද මේ? ජීවිතේ කියන්නේ ඔට්ටු ඇල්ලීමක් නෙවෙයි පුතේ. ඉවසලා දැන් මට මේක ඇතිවලා තියෙන්නේ. අම්මා කියන්නේ මට මේ පිටි හතරක් තුලින් මැරිලා යන්න කියලාද? මොකද්ද බලන්නකෝ මට ගන්න දිය. හරි අයියෝ පොඩි ඒනේ අයියේ මෙන්න ඉන්න අයියේ. මේ බිත්ති හතර හදන්න මායි උඹලයි අප්පච්චි මහන්සි වෙච්ච තරම දන්නේ අපි. ඒ මීට වඩා හොඳ ලෝකයක් උඹලට පෙන්වන්න. මගේ එකම බලාපොරොත්තුවත් උඹලා මට වැඩිය හොඳ තැනක ඉන්නව දකින්න බං. ඊයේ කෑ ගැහුවට මට සමා වෙන්න අම්මේ. මං ඒව හිතලා කිව්වේ නෑ. දවසක උඹ තාත්තා කෙනෙක් වුණාම තේරෙයි. උඹ ඔය අහන ප්‍රශ්න වලට උත්තර. අම්මේ අනේ අයියේ අම්මේ නැගිටින්නකෝ අනේ අයියේ ඉක්මනට එන්නකෝ අම්මා අනේ පුංචි අනේ එන්නකෝ අම්මා කතා කරන්නේ අක්කේ මොකද අක්කේ? අම්මා අම්මා අනේ අම්මා අක්කේ අනේ අයියේ අම්මා කතා කරන්නේ අනේ අම්මේ අනේ අම්මේ අක්කේ අම්මේ
අනේ අම්මා අම්මා අක්කේ අම්මා නැගිටින්නකෝ අක්කේ ඉන්දිය හතරක් මැද මැරිලා යන කතාව. අනේ මං එළුවට කිව්වම නෑ. මට සමා වෙන්න. අනේ අයියේ අනේ නැගිටින්නකෝ ඊළඟ මොහොත එනතෙක් නොයිද ඔබේ සමීපතමයන් ගැන මේ මොහොතේ පතවෙන්න.